දෙහිවල අත්තිඩියේ ඩීඑස් කහවිට මාවතේ පිහිටි සහනෝදයේ වැඩිහිටි විවේකාශ්‍රාමයේ පිළිබඳව එසෙන පුවත්ංශයේ අපි මේට කලින් දිනක හඳුන්වලා දුන්නා. ආරම්භයෙන් පසුව එහි සිදු විශාල සංවර්ධන ආදී පිළිබඳව අපි බොහෝ දේ කතා කළා. ඒ විතරක් නොවේ. මේ සියලු කටයුතු පිළිබඳව සභාපති ධූරයේ හොබවමින් මූලිකත්වයෙන් කටයුතු කරන පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම හිමියන් මේ පිළිබඳ බොහෝ අදහස් අප සමග දැක්වුවා. ඒ අනුව උදෑසන සෙත් පිරිත් මැදේ අවදිවන මේ දෙමව්පියන් එදිනෙදා ඔවුන්ගේ පිරිසිදු වීමේ කටයුතු වල නියැලීම සිදු කරනවා. ඉන් අනතුරුව බුද්ධ වන්දනාව සඳහා තැන්පත් සිතින් යුතුව බුදුමෙදුර වෙත පෙළ ගැසී මේ දෙමව්පියන් ගමන් කරන්නේ මේ ආකාරයෙන්. උදෑසනට තේ හෝ කොළකැඳ පානෙන් පසුව සිදු කරන ශාරීරික ව්‍යායාම කටයුතු ආදිය සූදානම් වන්නේ සහනෝදය විවේකාශ්‍රාමයේ මේ කාරුණික වූ සේවිකාවන්ගේ සහයෝගය ඇතිවයි. කලින්ම බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජායි. භගවතෝ බන්තේ ජීවිතං පරිත්‍යාමි ဒ ුතියම්පි බන්තේ ජීවිතං. උදෑසන ආහාරයෙන් අනතුරුව ඔවුන් මේ ආකාරයේ තවත් ආගමික කටයුතු රැසක නියැලෙනවා. භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පරිත්‍යාග කරමින් පූජා වේවා. නාලෝතුරා ධර්ම රත්නයේ මාගේ ජීවිතේ පරිත්‍යාගයෙන් පූජා වේවා. මොදනත්තායේ කම්මඨානං යාචාමි ဒ ුතියම්පියං බන්තේ සංසාරවක්ඛයුක්තෝ මොදනත්තායේ කම්මඨානං යාචාමි තතියම්පියං බන්තේ සංසාරවක්ඛයුක්තෝ මොදනත්තායේ අම්බිකේමි නම්දම් භාවනාවත්තිමි දේවනුද ස්වාමීනි සසරුකේ පිළිවිස නම්දම් භාවනාවත්තිමි ඕකාසේ ඕකාසේ ඕකාසේ
ඇසේ නාම රූප නිසා කරගත්තේ අනිත්‍යයි 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 අනිත්‍ය ඇසේ මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මය නෙවෙයි නිට්ටයයි අනිත්‍ය චක්ක විඥානේ මම නෙවෙයි මාගේ ආත්මය නෙවෙයි අනිත්‍ය ඇසත් අනිත්‍ය චක්ක විඥානයත් අනිත්‍ය රූපත් එකතු වීම ඇසේ ස්පර්ශයයි ඇසේ ස්පර්ශය අනිත්‍යයි 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 ඇසේ සාකරන්නේ අනිත්‍යයි එදිනෙදා ඔවුන්ගේ කාර්යයන් මනාව ඉටු කරගනිමින් මේ දෙමව්පියන් දහවල් දාණය උපයාසපයා දෙන සියල්ලන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කිරීම ඊට සුවිශේෂී අන්දමකට සිදු කරනවා. සත්‍යයනා කර මෙත් වඩා එම පින් ලෝකපාලක සම්මයදිස්තික දෙවිවරුන්ට අනුමෝදන් කළා. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන දැන් අප බලාපොරොත්තු වන්නේ අප වෙනුවෙන් මේ දානය දෙන්නමන අප සභාවේ මහත්මාත්මීන්ට ආශිර්වාද කිරීමත් ස්වාමීන් වහන්සේගේ නමින් මිය පරලොව ගිය ඒ පියාණන් වහන්සේටත් නැගණිය ඇතුළු සියලු ඥාතීන්ට පින් පැමිණීමත් පාලක සභාවේ මහත්මාත්මීන්ගේ පවුල්වල මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අපේ යුතුයකමයි. අප දැන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් දැනට අවුරුදු 8 කාලයක් පමණ මේ වැඩිහිටි නිවාසය පවත්වාගෙන යනවා. රකින්නේ නිකම් මේ වෙන ආකාරයට නෙමෙයි. ඔය මැටි කොටවල්, ගස් කොටවල් රැකගෙන ඉඳලා බුදුසසුන රැකෙන්නේ නැහැ. කෙනෙක්ගේ කුසේ කබලින්කාහාරත් එක්ක පස්සෝවහාර, මනෝසද්ද, විඥාන හර්ග ආහාර තුනකුත් තව තියෙනවා. කබලින්කාහාර වතුත්‍යාවන කම. ඒක මේ කබලින්කාහාර කෑවට කියලා හිතන්න එපා මේ බුදුසසුන රැකනවා. ධර්මයක් දෙන්න ඕනේ. අපායෙන් ගැලවෙන්න මේ කුසගින්න කියලා එකක් තියෙනවා. ඒක සියලු දේ අතර ධර්ම ඥානය ලබා ගැනීමෙන් මනස පෝෂණය කරගන්නා ඔවුන්ගේ සන්ධ්‍යා කාලය මේ ආකාරයෙන් සෞන්දර්යෙන් පිරුණු අපූර්වතම එකක් වෙනවා.